අයිබෝවන් මම රීසඩීන්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කුස්සියක වැඩ කරන හැමෝටම හැම වෙලේම උපකාර වෙන උදව් වෙන ආයුධයක් ගැන. ආයුධයක් කියලා කියන්නේ ටූල් එකක් කියලා මම ඉංග්‍රීසියෙන් කියනවා. මගේ අතේ තියෙන්නේ මෙන්න මේක තමයි. මේ ගැන තමයි මම කතා කරන්න යන්නේ. මේ ඇවිල්ලා පිහියක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා නයිෆ් එකක් කියලා. හැබැයි මේ නයිෆ් එකට විශේෂිත වූ නමක් තියෙනවා. මේකට කියනවා ෂෙෆ්ස් නයිෆ් කියලා. ෂෙෆ්ස් නයිෆ්. එහෙම නැත්නම් මේකට ෆ්‍රෙන්ච් නයිෆ් කියලාත් කියනවා. මම අද කතා කරන්න යන්නේ මේ නයිෆ් එකේ නයිෆ් එක අපිට මං කිව්වා අත්‍යවශ්‍යම වෙන දෙයක් කුස්සියක වැඩ කරන කෙනෙක්ට. නැතුවම බැරි දෙයක්. එතකොට මේ නයිෆ් එක පාවිච්චි කරන්න ඉස්සර අපි දැනගන්න ඕනේ මේකේ තියෙන කොටස් මොනවාද කියලා. අපි වාහනයක් ගත්තත් වාහනයක කොටස් තියෙනවානේ. රෝද තියෙනවා, සීට් තියෙනවා, එන්ජින් එක තියෙනවා. ඒ වගේ මේ පීයකටත් තියෙනවා පීයේත් කොටස් තියෙනවා. මේ කොටස් අපි හරි හැටි අඳුර ගන්න ඕනේ. හරි. දැන් අපි බලමු මුලින්ම මේ පීයේ පටන් ගන්න මෙන්න මේ පැත්තේ තියෙන මිටෙන් අපි මේකට කියනවා හැන්ඩල් එක කියලා. හැන්ඩල් එකෙන් තමයි අපි පීයක් අල්ලගන්නේ. පස්සේ අපි කතා කරමු කොහොමද මේක හරියටම අල්ලගන්නේ කියලා. ඒතර අපි හැන්ඩල් එක තියෙනවා. හැන්ඩල් එකට පස්සේ මෙන්න මේ තලයේ තියෙනවා. මේකට අපි කියනවා බ්ලේඩ් එක කියලා. මෙතන ඉඳන් මෙතනට මහතට පටන් අරන් හීනි වෙන ටේප වෙනවා මේ පැත්තට වෙනකොට. ඒතර මේකට කියනවා අපි තලය කියලා. හැන්ඩල් එක තියෙනවා. තලයේ තියෙන අපි කියනවා බ්ලේඩ් එක කියලා. හරි. ඒතර අපි පීයකින් සාමාන්‍යයෙන් මොකද්ද කරන්නේ? පීයකින් අපි කරන්නේ අපි කපනවා, චොප් කරනවා, ස්ලයිස් කරනවා හැම දෙයක්ම කරන්නේ පීයකින්. ඒතර ඒක එහෙම කරන්න නම් පීයක කැපෙන පැත්තක් තියෙන්න ඕනේ. කැපෙන්න ඕනේ. හරි. පීයක පැති දෙකක් තියෙනවා. මේ යට පැත්තෙන් කපන්න පුළුවන්, උඩ පැත්තෙන් කපන්න බෑ. කැපෙන මේ යට තියෙන කැපෙන කොටසට අපි කියනවා cutting edge කියලා. cutting edge. හරි. So now we have the handle. අපිට handle එක තියෙනවා, cutting edge එක තියෙනවා කපන්න. ඒතර මම කිව්වා එක පැති මේ පීයක පැති දෙකක් තියෙනවා, මේ යට පැත්ත සහ උඩ පැත්ත. පැති දෙකෙන්ම කපන්න බෑ. මේ උඩ පැත්තෙන් මොකද්ද වෙන්නේ? උඩ පැත්තට මොකද්ද කියන්නේ? මේ පැත්තට අපි කියනවා ස්පයින් එක කියලා. ස්පයින් කියන්නේ සිංහලෙන් කියන්නේ කුඳු වැට නාරටි කියලා. කුඳු වැට පෙළ තියෙන නිසා තමයි අපිට කෙලින් ඉන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේ නයිෆ් එකටත් ස්ටෙඩිව තියා ගන්න පුළුවන්. මේ වගේ කෙලින් ඉන්න පුළුවන් වෙන්නේ මේ ස්පයින් එක නිසා. ඒතකොට මේ ස්පයින් එක කැපෙන්නේ නැහැ. කැපෙන්නේ නැති හින්දා අපි කියනවා බ්ලන්ට් එන්ඩ් කියලා. බ්ලන්ට් කියන්නේ මොට්ටයි කියලා. මේ පැත්ත මොට්ටයි. මට මෙහෙම අත මෙහෙම කරන්න මේ ගෙනියන්න පුළුවන්. මේ කැපෙන්නේ නැහැ. කටින් එජ් එකේ මට එහෙම කරන්න බෑ. right. now we have අපි දැන් කිව්වා හැන්ඩල් එක කිව්වා, කටින් එජ් එක කිව්වා, ස්පයින් එක ගැන කිව්වා. ස්පයින් එක නිසා තමයි මේක කෙලින් තියෙන්නේ. හරි. ඊළඟට මේ නයිෆ් එකේ බ්ලේඩ් එකේ කොනටම ආවම අග්ගිස්සට ආව මෙන්න මෙතන තියෙනවා තුඩක්. හරි සියුම් තුඩක්. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා පොයින්ට් එක කියලා. පෑන් වල තියෙන්නේ බෝල් පොයින්ට් කියලා. පොයින්ට් අන්න ඒ වගේ තමයි මේ තියෙන්නේ පොයින්ට් එක. එතකොට මේ අවසාන කොටස මෙන්න මේ හරිය ඉඳන් මේ වගේ තියෙන කොටසට අපි කියනවා මෙන්න මේ හරිය තියෙන කොටසට අපි කියනවා මේ tip of the knife කියලා. අග කොටසට කියනවා ටිප් එක කියලා. මේ ටිප් එකේ තමයි තියෙන්නේ පොයින්ට් එක. බ්ලේඩ් එක තියෙනවා, කටින් එජ් එක තියෙනවා. මෙන්න මේ හරිය ඉඳන් මේ අන්තිම කොටසට අපි කියනවා ටිප් එක කියලා. ටිප් එකේ කොනේම අන්තිම කොනේම තියෙන උලට කියනවා පොයින්ට් එක කියලා. හරි. දැන් එතකොට මේ බ්ලේඩ් එක යනවා මේ හැන්ඩල් එක ඇතුළට. ඔයගලන්ට පේන මේ පේනව නේද? මෙන්න මෙහෙම යන්නේ මේ පැත්තෙන් මේ බ්ලේඩ් එක මේක ඇතුළට යනවා. නැත්තම් මේ පීයක් අල්ලගන්න බෑනේ. ඒ නිසා මේ බ්ලේඩ් එකේ මේ කොටසක් යනවා මෙන්න මේ වටේ. ඔයගලන්ට පේනවද මේ පේන්නේ? දෙපැත්තෙම යනවා. මේ වගේ පිහිවල මේක පේනවා. ඒතර අන්නේ ඇතුළට යන කෑල්ල, ඇතුලේ තියෙන කෑල්ලට අපි කියනවා ටැංග් එක කියලා. TANG ටැංග්. හරි. ඒ ටැංග් එක දැන් නිකන් තියන්න බැරි හින්දා අපිට හැන්ඩල් එකක් අවශ්‍යයි. ටැංග් එක දෙපැත්තේ කෑලි පළු දෙකක් දාලා මේක හයි කරලා තියෙනවා. අර ටැංග් එකට තියලා අල්ලලා තියෙනවා. පළු දෙකකින්. ඒ පළු වලට කියනවා ස්කේල්ස් කියලා. මේ ස්කේල්ස් දෙක එකට තියලා ඔයගලන්ට පේන ඇති ඇන වගේ තුනක්. ඒවට කියනවා රිවර්ස් කියලා.
රිවර්ස් තුනකින් මේ හැන්ඩල් එක අල්ලලා තියෙනවා. ස්ටෙඩිව අල්ලලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගලන්ට පේනවද මෙන්න මෙතන මේ තියෙන්නේ ඔහොම රවුමක් වගේ තියෙන්නේ. මෙතනින් පොඩ්ඩක් එළියට ඇවිල්ලා තියෙනවා මේක. රයිට්. මේකට කියනවා බොල්ස්ටර් එක කියලා. බොල්ස්ටර්. මේ බොල්ස්ටර් එකෙන් තමයි පිහියක් බැලන්ස් වෙන්නේ. හොඳට බැලන්ස් කරලා තියෙන්නේ. සවි ශක්තිය වැඩි කරලා තියෙනවා. ඒකම කපනකොට මම තව පොඩ්ඩෙන් කියලා දෙන්නම්. පිහියක් අල්ලන විදියක් තියෙනවා. ඒකට උපකාරී වෙනවා මේ බොල්ස්ටර් එක. උයි පිහියේ බැලන්ස් එකක් තියාගන්න අවශ්‍ය වෙනවා මේ බොල්ස්ටර් එක. මේකෙන් සවි ශක්තිය වැඩි වෙනවා. හරි. දැන් ෂෙෆ්ස් නයිෆ් එකක් අපි කතා කරන්නේ ෂෙෆ්ස් නයිෆ්. මේකේ වෙනස පේනවද? මේ හැන්ඩල් එකට වඩා බ්ලේඩ් එක පල්ලෙහාට එනවා හැම වෙලෙම ෂෙෆ්ස් නයිෆ් එකේ. මොකද ඒකේ කරන්න තියෙන කාර්යයන් නිසා. මේ පල්ලෙහාට එන කෑල්ල මෙන්න මේ පල්ලෙහාට ඇවිල්ලා මෙතන මේ හැඩේ මෙතන මේ තියෙන L හැඩේට අපි කියනවා මෙන්න මෙතනට කියනවා හීල් එක කියලා. අපේ සපත්තු වල අඩියට කියන්නේ. ඒ වගේ මෙතනටත් කියන්නේ හීල් එක කියලා. මේ කොටසට කියන්නේ හීල් එක කියලා. හරි. දැන් අපි ආයි බලමු මොනවද මේ පාර්ට්ස් ටික කියලා. අපිට තියෙන හැන්ඩල් එක තියෙනවා. හැන්ඩල් එකේ මට එවෙල කියන්න බැරි මේ අවසාන කොටස පොඩ්ඩක් මේ පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඒකට කියනවා බට් එක කියලා. රයිට්. හැන්ඩල් එකයි බට් එකයි තියෙනවා. then we have ඊළඟට අපිට තියෙනවා බ්ලේඩ් එක. බ්ලේඩ් එකේ කැපෙන පැත්තට අපි කියනවා මෙතන ඉඳන් මෙතනට අපි කියනවා කටිං එජ් කියලා. කටිං එජ්. කැපෙන්නේ නැති පැත්ත ඉංග්‍රීසියෙන් කියන්නේ බ්ලන්ට් එන්ඩ් කියලා. මොට්ට පැත්තට කියනවා ස්පයින් එක කියලා. මේ තියෙන්නේ ස්පයින් එක. එතකොට we have the spine cutting edge. ඊට පස්සේ මේ කොනම මේ අවසානයේ ගියාම තුඩක් වගේ තියෙනවා. ඒ තුඩට අපි කියනවා පොයින්ට් එක කියලා. ඒ තුඩ තියෙන්නේ මේ පිහියේ අන්තිම කොටසේ. ඒතර මේ හරිය ඉඳන් අපි මේ කැලලට කියනවා ටිප් එක කියලා. ටිප් of the knife. right. ඊට පස්සේ මම කිව්වා මේ බ්ලේඩ් එක මිට ඇතුළට යනවා කියලා. හැන්ඩල් එක ඇතුළට යනවා කියලා. යන කැලල මේ පේන්නේ. ඒකට අපි කියනවා ටෑන් එක කියලා. ටෑන් එක මේ හැන්ඩල් එකේ ස්කේල්ස් දෙකක් තියෙනවා. දෙපැත්තේ තියෙන මේ පළු දෙකට අපි කියනවා ස්කේල්ස් කියලා. ස්කේල්ස් දෙකකින් තමයි ටෑන් එක අල්ලලා තියෙන්නේ. අල්ලලා තියෙන්නේ රිවර්ස් තුනක් ගහලා මේක ෆර්ම්ලි අල්ලලා තියෙනවා. ඒතර මම කිව්වා මෙතන බොල්ස්ටර් කියලා එකක් තියෙනවා. මේකේ හැන්ඩල් එක තව හොඳට අල්ලන් හිටිනවා මේ බ්ලේඩ් එකට. තව නයිෆ් එකේ බැලන්ස් එක හොඳට තියෙනවා. හොඳ ලස්සනට අපිට කපන්න ලේසි වෙනවා. ඊළඟට මෙතන තියෙනවා ෆිංගර් ගාඩ් කියලා එකක් තියෙනවා. මේ බොල්ස්ටර් එකත් එක්කම එනවා. අත කැපෙන්නේ නැති වෙන්න ඇඟිල්ල තියාගන්න පුළුවන් තැන. ඒකත් සිද්ධ වෙන්නේ බොල්ස්ටර් එකකින්. ඊළඟට මම කිව්වා අර සපත්තු වල තියෙන අඩිය වගේ මේකෙත් තියෙනවා මෙන්න මේ යටට ඇවිල්ලා මෙන්න මේ කෑල්ලට කියනවා හීල් එක කියලා. ඔන්න ඕවා තමයි නයිෆ් එකක තියෙන කොටස්. ස්තුතියි.